ලෙඩක් නිසා තමන්ගේ මුණ තහඩුවකින් වහගෙන ලෝකේ තියෙන ප්‍රධාන ආගම් දෙකක් මරා ගන්න වෙලාවේ ජෙරුසලම කියන භයානක යුද පිටියේ රජකම් බාරගත නායකය ගැන අහලා තියෙනවද? ඔව් අද අපි කතා කරන්න යන්නේ ලෝක ඉතිහාසයේ කිසිම කෙනෙක්ට පරාජය කරන්න බැරි වුණ රෙදි වෙස්මුණක් පස්සේ හැංගිලා හිටපු කිං බෝල්ඩ්වින්ගේ කතාව ගැන. බෝල්ඩ්වින් කියන්නේ පොඩි කාලේ ඉඳලම යුද්ධයට සාහසය පොදින ගොඩක් දක්ෂ කෙනෙක්. හැබැයි යාළ අවුරුදු 9 දී විතර යාළුවොත් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට එයාගේ යාළුවෝ සෙල්ලමට වගේ එයාගේ අතට කටු වලින් අනිනවා. බෝල්ඩ්වින්ට මෙතනදී කිසිම වේදනාවක් දැනුන්නේ නැහැ. මෙයා මේක ගණන් ගන්න තු ඉන්නේ. මේක දැක්ක එයාගේ ගුරුවරයා බය වෙලා වෛද්‍යවරයෙක් මෙතෙන්ට කැඳවනවා. මෙන්න මේ වෙලාවේදී තමයි දැනගන්නේ බෝල්ඩ්වින්ට ලාදුරු හැම නැත්නම් ලිප්‍රසි කියන රෝගය තියෙනවා කියලා. 12 වෙනි සියවසේදී ලිප්‍රසි හැදුණා කියලා කියන නිකන් මැරුණා වගේ මිනිස්සු හිතුවේ දෙවියන්ගෙන් ලැබිච්ච සාපයක් කියලා. ඒ මිනිස්සුන්ගේ සමාජෙන් කොන් කරලා කැලේට ගිහින් අතහැරලා දානවා. හැබැයි බෝල්ඩ්වින් කියලා කියන්නේ රජකමේ උරුමකාරයා. අවුරුදු 13 දී යාගේ තාත්තා මැරෙනවා. එංග කුණු වෙවි යන අවුරුදු 13ක පොඩි ළමයෙක් ජෙරුසලමේ කිරුළ පළඳිනවා. එතකොට මේ වගේ පොඩි ළමයෙක්ව එයාලගේ රටේ මිනිස්සු කොහොමද රජ කෙනෙක් විදිහට බාරගත්තේ? එයාගේ වටේ හිටපු හතුරු නම් මේකට ගොඩක් සතුටු වෙන්නේ නැති. ඔව් බෝල්ඩ්වින් රජු නම වටේම හිටපු සතුරන් සතුටු වෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් අධිරාජ්‍යයක් ඒකාබද්ධ කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක් වුණ සලාදින් හිතනවා මේ පොඩි ළමයා විනාශ කරලා ජෙරුසලමේ අයිතිය ගන්න ගියාට හරි ලේසි වැඩක් කියලා. 1177 දී බෝල්ඩ්වින්ට වයස අවුරුදු 16යි. සලාදින් 26000කට වඩා දැවැන්ත හමුදාවක් අරගෙන ජෙරුසලම ආක්‍රමණය කරන්න එනවා. බෝල්ඩ්වින්ට හිටියේ නයිට්වරු 500ක් සහ සාමාන්‍ය සෙබළු 4000කට ආසන්න ප්‍රමාණයක් විතරයි. මෙන්න මේක නිසා හැමෝම හිතුවා ජෙරුසලමේ දෛවරයි කියලා. එතකොට මෙයා නයිට්වරු 500ක් විතරක් එක්ක කොහොමද අර 26000ක හමුදාවක් එක්ක තනියම ෆයිට් කරේ? මෙතනදී තමයි බෝල්ඩ්වින් ඉතිහාසයේ බෑඩෑස්ම වැඩේ කරන්නේ. මේ සටනට කියන්නේ Battle of Mount Gilead කියලා. බෝල්ඩ්වින්ගේ හමුදාව දැක්ක ඈතින් ඉන්න සලාදින්ගේ ලොකු හමුදාව. බෝල්ඩ්වින්ගේ සෙබළු බය වෙනවා. ඒ වෙලාවේදී අවුරුදු 16 බෝල්ඩ්වින් තමන්ගේ අශ්වයෙන් බැහැලා වැලි ගොඩේ දන ගහලා ජෙරුසලමේ පූජකයන් ආපු ට්‍රූකස් එක. එහෙම නැත්නම් යේසුස් වහන්සේ ඇන ගැසුවා කියලා සැලකෙන කුරුසේ ඉස්සරහ වැඳ වැටිගෙන කෑ ගහලා යාත්‍රා කරනවා. ඒ යාත්‍රාව කරලා වෙලා තමන්ගේ ලෙඩ වෙලා තිබ්බ අත් දෙකෙන්ම ඒ කඩුව අල්ලගෙන තමන්ගේ අශ්වය උරන් නගිනවා. එයා තමන්ගේ හමුදාව ඉස්සරහින්ම සලාදින්ගේ හමුදාවට කඩා බයිනවා. තමන්ගේ රජතුමාගේ මේ ධෛර්යය දැකලා එතන හිටපු හමුදාවත් බය නැතුව සටන් කරනවා. සලාදින්ගේ 26000ක හමුදාව මෙතනදී විනාශ වෙලා. සලාදින්න මෙතනදී අන්තමින් පණ බේරගෙන පැනලා යන්න පුළුවන් උනේ තමන්ගේ ආරක්ෂක වෙන්න සැක්‍රිෆයිස් කරලා. මුළු ලෝකෙම හෙල්ලපු සලාදින්න අවුරුදු 16ක කොල්ලෙක් පරද්දලා දානවා. මෙයාගේ ලෙඩේ වැඩි වෙනවත් එක්ක මෙයාට සටන් කරන්න තියෙන හැකියාවත් අඩු වෙලා යන්නේ නැති නේද? ෆිල්ම් එකේ තිබ්බ විදිහට ඇත්තටම මෙයා රිදී වෙස්මුණක් දාගෙන හිටියද? ඔව් රිදී වෙස්මුණක් දැම්ම කියන එක නම් හොලිවුඩ් ෆිල්ම් එක ඇතුළේ කරපු දෙයක්. හැබැයි ඇත්ත කතාව ඊට වඩා කියදනීය. අවුරුදු 20 වෙද්දි බෝල්ඩ්වින්ට ඇවිද ගන්න බෑ. එයා ගැස් පෙන්නේ. එයාගේ ඇඟිලි හැලිලා යට කඩුවක්වත් අල්ල ගන්න බෑ. ඒත් 1183 දී සලාදින් කෙරක් කියන බලකොටුව වටලනවා. බෝල්ඩ්වින් මෙතනදිත් ඇඳේ වැටිලා ඉන්නේ නැහැ. එයාගේ සෙබළුන්ට කියනවා එයාව ලී මැස්සක තියාගෙන හරි යුද්ධයට අරන් යන්න කියලා. අන්ධ වෙලා ඇඟ කුණු වෙලා ලී මැස්සක නිදාගෙන ඉඳපු බෝල්ඩ්වින් රජුර යුද පිටියේ යනවා දැක්ක ගමන් සලාදින් එයාගේ හමුදාවත් අරගෙන ආයෙත් පිටත් වෙලා යනවා. සලාදින් පාව බෝල්ඩ්වින්ගේ පෞරුෂයට ආත්ම ශක්තියට බය වුණා වගේම ගොඩක් ගරු කරා. අන්තිමට 1185 දී වයස අවුරුදු 24ක් වුණ බෝල්ඩ්වින් තමන්ගේ ජීවිතයෙන්